නවසිලන්තේ ඇවිල්ලා ඉන්න නවසිලන්තේ පදිංචි වෙලා ඉන්න ඒ වගේම නවසිලන්තේ ජීවත් වෙන අයට විවිධාකාර හැකියාවන් කුසලතාවන් තියෙනවා. ඒ වගේම වුන් සමාජයට විවිධ සේවා සපයමින් ඉන්නවා. ඉතින් Oracle Studio අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ විවිධාකාරයේ පරාසයන් පුරා පැතිරුණු චරිත එක්ක කතා බහේ දෙන්න. අද අපි එකතු කරගත්තේ ડોક્ટર නිලාක්ෂි ලෙනෝරා අයිවන් අයිවන් ડોક્ટર මේ අතරම දැන් ආයුර්වේදික් සර්විස් එකක් නවසීලන්තේ තියෙනවා කියලා කිව්වහම එකපාරටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙමත් එකක් තියෙනවද කියලා. දැන් අවුරුදු කීයක් විතරද? මම මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු 6ක් වෙනවා. මගේ ආයුර්වේද මෙඩිකල් ක්ලිනික් මේ ජීවිතේටත් අවුරුදු 6ක්. මම හෙට ආපු දවසේ ඉඳලම ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම මේ දැන් අපි දැන් සාමාන්‍යයෙන් මේ වගේ සර්විස් එකක් නවසීලන්තේ පවත්වාගෙන යනවා කියලා කියනකොට දැඩිතර අභියෝග තියෙනවා විශේෂයෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ. වෛද්‍ය ක්ෂේත්‍රයේ හරිම බරපතලයි හිතන පතන විදිය. හරිම රිස්ක් නේද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලේසියෙන් වෛද්‍ය සේවයට මෙහි ඇතුල් වෙන්න බැරි එකක් තියෙනවා. වචිට කතා කරන්න ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැනද නැත්නම් පොදුවේ එහෙම ප්‍රශ්නයක් මම දකිනවා මේ රට ඇතුලේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විතරක් නෙමෙයි වෙස්ටර්න් මෙඩිකල් සිස්ටම් එකෙත් පිට රටින් කෙනෙක්ට ඇවිල්ලා මෙහෙ එස්ටැබ්ලිෂ් වෙන ටිකක් අමාරුයි. ඒකත් එක්ක ගත්තම මගේ පැත්ත මම කතා කළොත් මම හිතන්නේ මෙහෙ රෙජිස්ටර් වෙන එකට අමතරව මෙහෙ ස්ටේබල් වෙන එක මෙහෙ ඇත්තටම ප්‍රැක්ටිස් කරන එක හරිම අමාරුයි. මම හිතන්නේ ඒකට හොඳම උදාහරණේ තාමත් ඉන්නේ මම විතරයි ශ්‍රී ලංකන් ආයුර්වේදික් ડોක්ටර් කෙනෙක් විදිහට මෙහෙ විදිහට පබ්ලික් දැන් සාමාන්‍යයෙන් අපි මේ feasibility study එකක් කරාම ඕනම සර්විස් එකක් හරි ඕනම ව්‍යාපාරික කටයුත්තක් හරි අලුත් දෙයක් හරි පටන් ගන්නකොට අපි බලනවා මාකට් එන්වයරන්මන්ට් එක කොහොමද කියලා. දැන් මාකට් එන්වයරන්මන්ට් එක බැලුවයින් පස්සේ මේක වෙස්ටර්න් කල්චර් එකක් තියෙන්නේ. එතකොට වෙස්ටර්න් කල්චර් එක මෙඩිසින් පැත්ත වෙනමම පැත්තක තියෙන්නේ. එහෙම තැනකදී මේ වගේ සර්විස් එකක් පටන් ගන්න හිතුනේ ඇයි? එහෙම ස්ටඩි එකක් කරාද නැත්නම් එහෙම සැලසුමක් තිබුණාද කොහොමද? ඇත්තම කිව්වොත් වජිට සැලසුමක් තිබෙන්නේ නැහැ. මොකද ඇත්තටම මම මේක හැමතැනදීම කියනවා මට මෙහෙට එන්න වුණා මගේ හස්බන්ඩ් නිසා. එතකොට මම ලංකාවේ මගේ සර්විස් එක ඉගෙන ගත්ත දේවල් ඔක්කොම අත්හැරලා මොකක්ද වෙයි කියලා හිතාගන්න බැරුව තමයි මෙහෙට ආවේ. හැබැයි මම මෙහෙට ඇවිල්ලා මට හිතුණා මට අනිවාර්යයෙන්ම මගේ උමනාව තිබ්බා අනිවාර්යයෙන් මම නිව්සීලන්ඩ් වල ආයුර්වේද මෙඩිකල් සිස්ටම් එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ නැත්තම් අපරාධේ මගේ ඉගෙන ගත්ත කාලේ මගේ තියෙන ටැලන්ට් එකයි මේ වෙනුවෙන් එහෙම කියලා හිතලා පටන් ගත්තා. පටන් ගන්නකොට මං ගාව තිබ්බ හරිම සීමිත ඖෂධ ප්‍රමාණයක් ඒව වලින් පටන් ගත්තා. හිතුවේ නෑ මෙච්චර හොඳ මට පේෂන්ලා බේස් එකක් හැදෙයි කියලා. මොකද ඔයා කිව්වා වගේ මමත් හිතුවා මේක වෙස්ටර්න් මෙඩිකල් සිස්ටම් එක විතරක් තියෙන කන්ට්‍රි එකක් වෙස්ටර්නයිස් වෙච්ච කන්ට්‍රි එකක්. හැබැයි මං හිතනවා අපි හිතන් ඉන්න විදිහට වඩා මෙහෙ වෙනමම පැත්තක් දැක්කම මං ගාවට එන පේෂන්ස් ලගේ ඒගොල්ලොන්ට මේ වෛද්‍ය ක්‍රමය ඕන වෙලා තිබ්බා කියන එක මං අඳුනගත්තා. මං හිතන්නේ අවුරුදු 6ක් තිස්සේ එක දිගටම මේ ප්‍රැක්ටිස් එක දැන් එන්න දියුණු වෙමින් පවතින හේතුව ඒක මට හිතෙන්නේ හොලිස්ටික් අප්‍රෝච් එකක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඕන වෙලා තිබ්බා මේ මිනිස්සුන්ට. හොඳයි. දැන් ඇත්තටම දැන් අපි එහෙම ගත්තාම සමහර ඒවා තියෙනවා මේ අර තියරිටිකල් අප්‍රෝච් හරියන්නේ නැහැ. සමහර වෙලාවට තියරිටිකල් අප්‍රෝච් එකකින් එහාට ගිහලා ප්‍රැක්ටිකල් අප්‍රෝච් එක වැඩ කරන වෙලාවල් තියෙනවා. දැන් මම හිතන්නේ ડોક્ટર නිලක්ෂිගේ කේස් ස්ටඩි එක එහෙම එකක්. ඒ කියන්නේ අලුත්ම අප්‍රෝච් එකක් අලුතෙන්ම හිතන විදියක්. එතකොට මේ දැන් කම්පිටිෂන් එක ගත්තොත් දැන් වෛද්‍යවරියක් විදියට ඔබ ස්ථානගත වෙනකොට නවසීලන්ත සමාජයේ දැන් අපි ගත්තොත් ශ්‍රී ලාංකික සහ ඉන්දීය කියන අය විතරයි මේ ආයුර්වේද කියන concept එක. එහෙම නැත්නම් දැන් ලංකාවේ නම් හෙළවෙදකම ඉන්දීය ක්‍රමයක් එක්ක බැලුවොත් ආයුර්වේද මෙහෙම ඇවිල්ලා මේ ගැන අවබෝධයක් තියෙන්නේ ඒ කල්චර් එකට විතරයි. ඒ ක්‍රවුඩ් එකට විතරයි. එතකොට දැන් මාකට් කම්පිටිෂන් එක ගත්තයින් පස්සේ මේ කොහොමද අභියෝගය ආවේ? මොන වගේ අභියෝගයක්ද තියෙන්නේ? ඔව්. මෙඩිකල් සෙක්ටර් එකේ ඉන්න කියන්නේ මෙඩිකල් ප්‍රොෆෙෂනල්ස්ලා ගත්තොත් ඇත්තටම මට කම්පිටිටිව් කියලා තියෙන්නේ ඉන්දීය ආයුර්වේද වෛද්‍යවරුන්. පේෂන්ස්ලා ගත්තොත් ඇත්ත මගේ අදටත් 180ක් වගේම ඉන්නේ
ලංකාවේ පේෂන්ස්ලා 20ක් වගේ තමයි ඉන්දිය කට්ටිය. තව පොඩි ප්‍රමාණයක් ඉන්නවා අනිකුත් ජාතිකයන්. මං හිතන්නේ මුලින්ම කතා කරොත් අර වෛද්‍ය ශාස්ත්‍රය ගත්තොත් මට පේෂන්ස් ළඟින් හම්බෙන මේ තොරතුරුත් එක්ක මෙහි ආයුර්වේද වෛද්‍යවරුන් හිටියත් වෙනෙන් ජාතික වුණත් අර අපි කියන්නේ පියෝ ආයුර්වේද මෙඩිකල් සිස්ටම් එකක් විදිහට ප්‍රැක්ටිස් කරන ඉන්නේ හරිම අතලොස්. මම හිතන්නේ මම කැටගරයිස් උනේ අන්න ඒ ගොඩට. ඒ නිසා මම හිතන හැම වෙලේම කොච්චර දේවල් තිබ්බත් අපි හොඳ දේ හොයාගෙන යන්නේ. ඉතින් ඒ හින්දා කිසිම කියන්නේ තරගයක් නෑ කාත් එක්කවත්. හැබැයි මම හිතන්නේ අර පේෂන්ලා බේස් එක එන්න වැඩි වෙන්න හේතුව හරි විදිහට හරි දේ කරන එක කියලා. ඒ කියන්නේ දැන් ඉන්දීය ජාතිකයොත් ඉන්නවද ආයුර්වේද වෛද්‍යවරු? අනිවාර්යයෙන් ඉන්නවා. බොහෝ දෙනෙක් ඉන්නවා ඉන්දියා ආයුර්වේද වෛද්‍යවරු. හැබැයි ඒගොල්ලොන්ගෙනුත් හරීම සුළු පිරිසක් තමයි නිකන් දෙන්නේ 3 දෙනෙක් වගේ තමයි හරි විදිහට මේක මෙඩිකල් සිස්ටම් එකක් විදිහට ප්‍රැක්ටිස් කරනවා. දැන් සර්විස් එකෙන්මද එතකොට ඩිෆරන්ෂিয়েට් කරගන්නේ? ඒ කියන්නේ දැන් මේ සර්විස් එකේ තියෙන ක්වොලිටේටිව් පැත්ත ඉම්ප්‍රූව් කරලාද ඒ ක්වොලිටි එකෙන්මද මේක මේ සර්විස් එක ඩිෆරන්ෂিয়েට් කරන්නේ? නෑ ඇත්තටම බෙහෙත් කියන එක මම හිතන අංක 1 ඒකත් එක්ක ගත්තාම මගේ සර්විස් එක කියන්නේ අපේ තියරි එක ඒ වගේම අපි යොදා ගන්න බෙහෙත් ගොඩක් වෙලාවට බොහෝ වෛද්‍යවරුන් පුරුදු වෙලා ඉන්නේ අර කමර්ෂියලයිස් වෙච්ච බෙහෙත් ගෙන්න ගන්න සහ ඒවා යොදා ගන්න. නමුත් මම මෙතනදී පොඩි වෙනස්කම් මමත් මුලදී ඒ වගේ තමයි ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තේ. හැබැයි මට තේරුම් ගිය දෙයක් තමයි නෑ මෙතනින් එහාට යන්න ඕනේ කියලා මම ඒ නිසාම තමයි දැන් බෙහෙත් හදන්නේ හදලා ඒ හරිම ක්වොලිටි එකකින් බෙහෙත් හදලා මෙහෙට ගෙන්නලා ඒ විදිහටම ප්‍රැක්ටිස් කරන්න. අතරද මේ මාකට් එකේ ඉන්නකොට මේ කම්පිටිෂන් එක ගත්තාම ගොඩාක් අපි දැකලා තියෙනවා මේ නවසීලන්තේ ඕන රටකට ඒක කාරණා පොදුයි. හැබැයි නවසීලන්තයට ගත්තාන් පස්සේ කොස්ට් ෆැක්ටර් එක සෑහෙන බලපානවා. දැන් එහෙම බලපෑම දැන් වෙස්ටර්න් මෙඩිසින් ගත්තාම මේ හරි සුලභයි. එතකොට තරඟකාරීත්වය වැඩි. ඒතර ඉල්ලුම සැපයුම න්‍යාය අපි බැලුවයින් පස්සේ කොස්ට් එක සාමාන්‍යයෙන් බාගේන් කරලා ගන්න බලන්න. හැබැයි මේක වෙන රෙයා බිස්නස් එකක්. එතකොට එහෙම තැනකදී මේ කොස්ට් එක කොහොමද බලපාන්නේ? ඔව් ලොකු කොස්ට් එකක් යනවා. බෙහෙත් මොකද හදන තැනේ ඉඳලා ඒවා මෙහෙට ගෙන්නන්න කලින් තියෙන ලොකු ප්‍රොසෙස් එකක්. මෙහි රටට ගෙන්නන්න පුළුවන් විදිහට ඒවා සකස් වෙන්න ඕනේ. ඒවා වල ගුණාත්මක භාවය බලන්න ඕනේ. ඒ වගේම ලේබල් කරන එකේ ඉඳලම ලොකු කොස්ට් එකක් දරන්න වෙනවා. මොකද මෙතනින් මෙහි කස්ටමර් එකෙන් පාස් අවුට් වෙන්න ඕනේ. එතකොට ඒකට අවශ්‍ය කරන තියෙනවා රික්වයර්මන්ට්ස් ඒවා අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඒකත් එක්කම මෙහෙට අනිවාර්යෙන්ම හැමෝම දන්නවා මෙහි කාගෝ සිස්ටම් එකක් එක්ක ගේනකොට ඒ කොස්ට් එක අපි දරන්න ඕනේ. ඉන් කේස් මෙහි කස්ටමර් එකේ තියාගත්තොත් ඔව් මම ඒ තියාගන්න කාලටත් ගෙවන්න ඕනේ. මොකද මගේ බෙහෙත් එකින් එක ඒගොල්ලෝ චෙක් කරනවා. ඒ චෙක් කරනකොට යන කාලයට මම කස්ටමර් එකට ගෙවන්න ඕනේ. ඊට පස්සේ මෙහි ගෙනල්ලා මම මෙහි බෙහෙත් තියාගන්නකොටත් ඒකටත් තියෙන වෙනම සිස්ටම් එකක්. ඒකටත් මට වෙනම කොස්ට් එකක් යනවා. ඉතින් සාමාන්‍ය ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරයෙක්ට වැඩිය ඔබතුමිය මෙහි ඇත්තටම ලොකු අභියෝග රසයකට මුහුණ දෙනවා. හැබැයි මේ අභියෝග දැන් අවුරුදු 6ක් තිස්සේ ජයගනිමින් ඉන්න නිසානේ මෙහෙම මේ බිස්නස් එක දවසින් දවස ග්‍රෝ වෙන්නේ. එතකොට මේ ස්ටෑන්ඩඩ් කොහොමද ලංකාවයි මෙහි ගත්තයින් පස්සේ ස්ටෑන්ඩඩ් වල තියෙන තත්ත්වය? අපේ තිබිය යුතු ස්ටෑන්ඩඩ් කිහිපයක් තියෙනවා අනිවාර්යෙන් බෙහෙතක් පාවිච්චි කරනකොට රෝගියෙකුට යොදනකොට ඒවා අනිවාර්යෙන්ම මටත් යොදා ගන්න වෙනවා. හැබැයි ලොකු වෙනස්කම් මම මගේ ප්‍රැක්ටිස් එකේදී නවසීලන්තයේදී කරනවා. මම නිකන් උදාහරණයක් විදිහට කිව්වොත් අපි දන්නවනේ හැමෝම දන්න අපි අපේ තියෙන තෙල් අභ්‍යංග කරනවා. එතකොට පත්තු බඳිනවා. මේ හැමදේමත් මම මෙහෙදිත් කරනවා. සාමාන්‍ය කෙනෙක් අහනවා කොහොමද එහෙම කරන්නේ කියලා මගේ ලංකාවේ ඉන්න මගේ ආයුර්වේද වෛද්‍යවරුන් පවා අහනවා කොහොමද ඔයා පත්තු බඳින්නේ මෙහෙ කියලා. මොකද මෙහි වින්ටර් වින්ටර් එකේදී තෙල් මිදෙනවා. අපිට සම්මර් එකේදී හරි අමාරුයි පත්තුවක් බඳලා තියන්න මිනිස්සෙක්ට. ඔය වගේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒතර මම ප්‍රැක්ටිකලි පත්තුව කියන්නේ හිතන්නකෝ ක්‍රීම් එකක් විදිහට හදලා ඒක තියාගන්න ටයිම් ඩියුරේෂන් එක හරිම අඩුයි. මම සාමාන්‍ය පුරුදු වෙන දවස් 3ක් විතර තියෙනවා අපි ලංකාවේ පත්තුවක් බැන්දට පස්සේ තියෙනවා. හැබැයි මම මෙහිදී පැය 24ට වැඩිය තියන්නේ නැහැ. ඒ වගේ පොඩි ප්‍රමිතීන් තියෙනවා. හැබැයි අපි කිව්වොත් අනිවාර්යෙන්ම මම
කොච්චර වෙනස්කමක් කළත් මේකේ ගුණාත්මක භාවය තියෙන්න ඕනනේ. ගුණාත්මක භාවයත් ඒ විදිහටම රැකගෙන අර වගේ වෙනස්කම් ගොඩාක් කරනවා. කෂාය සම්බන්ධකේ ඉඳලම වෙනස්ම විදිහකට තමයි මෙහෙදි ඒතර ඇත්තටම දැන් මෙහි ඉන්න කෙනෙක්ට කොළ පොතු මල් එහෙම දැන් ලංකාවේ ගත්තම කොළ පොතු මල් ඔහොමනේ අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තියෙන. ඒතර කොළ පොතු මල් වගේ දේවල් මේ වගේ සැපයුම් කාර්ක මෙහි වවනවද එහෙම නැත්නම් ලංකාවෙන් ගේනවද කොහොමද? නෑ මම මෙහෙදි වවන්න කොහොමටවත්ම බෑ. මම දැකලා තියෙනවා කියන්නේ ලංකාවේ තියෙන ගස්ම මෙහෙ තියෙනවා. උදාහරණයක් විදිහට බෙහෙත් ඇඬරු මෙහෙත් තියෙනවා. හැබැයි මට පොඩි සැකයක් තියෙනවා ඒ මෙඩිකල් වැලියු එකම මෙහෙ ගහේ තියෙනවද කියන එක. මොකද ලංකාවේ වුණත් දැන් හම්බන්තොට වැවෙන ගහම නුවරඑළිය වැවුනොත් ඒකේ ಗುಣ අතර පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි නොදන්න දෙයක් කරන්න බැහැනේ අවදානමක් නේ. නිසා මම සියලුම දේ ලංකාවෙන් ගොඩක් වෙලාවට පවුඩර් ෆෝම් එකෙන් තමයි ගේන්නේ. හොඳයි. දැන් ඇත්තටම මේ රෝගියෙකුට යම් සේවාවක් ලබා ගන්න ඕන නම් දැන් හිතනවා මේ ලෙඩටත් එතන බෙහෙත් තියෙනවා. දැන් කොහොමද අපි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ? කියන්නේ මොන වගේ සේවාවන්ද තියෙන්නේ? මොන වගේ දේවල් සඳහාද ඔබතුමී ගාවට આવොත් ප්‍රතිකාර ගන්න පුළුවන්? මගේ තියෙනවා මෙඩිකල් ට්‍රීට්මන්ට් සර්විස් එක වෙනම ඊට අමතරව වෙල්නස් ට්‍රීට්මන්ට්. එතකොට මෙඩිකල් සර්විස් එක ගැන ගත්තොත් ජෙනරල් ප්‍රැක්ටිස් එකක් මම කරන්නේ. සාමාන්‍යයෙන් ආයුර්වේදයට කිව්වොත් වාත පිත්ත කප ඔය තුන් දෝෂයම කිපෙන. කියන්නේ ඕවරෝල් ගත්තාම සාමාන්‍යයෙන් ඕනම ලෙඩකට මම බෙහෙත් කරනවා. වේදනාවන් සම්බන්ධ ගත්තාම ඒ වගේම ස්කින් එක සම්බන්ධයෙන් තියෙන ලෙඩවලට සම්බන්ධයෙන් තියෙන ලෙඩවලට ඔය කියන විදිහට කියන්න ගියොත් නම් ලොකු ලිස්ට් එකක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ඕවරෝල් සාමාන්‍යයෙන් ඕනම අසනීපයකට ආයුර්වේදීය ප්‍රතිකර්ම තියෙනවා. ඒ මෙඩිකල් සර්විස් එක ගත්තොත් වෙල්නස් ට්‍රීට්මන්ට් එක ගත්තොත් ඒ පැත්තෙනුත් මං ගාව ඇත්තටම තෙරපිස්ලා ඉන්නවා. කේරළ තෙරපිස්ලා ඒ වගේම පිලිපීන් ජාතික තෙරපිස්ට්. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නේ ලෙඩක් හැදෙන්න කලින් ප්‍රිවෙන්ෂන් විදිහට ඒ සියලුම පාසකම් තියෙනවා. අපි ලංකාවේ විදිහටම බෙහෙත් ඔරුව, ඒ ස්ටීම් බොක්ස් එක, ලී වලින් හදපු ඒ හැම එකක්ම ලංකාවේ විදිහටම හදලා එහෙන් ඉම්පෝට් කරලා තමයි ඒ සර්විස් එක දෙන්නේ. හරි. ඒතකොට දැන් සමහර ෆ්‍රැක්ෂන්ස් වලට එහෙම දැන් අපි හිතමු කැඩුම් බිඳුම් වගේ දේවල් වලටත් ආයුර්වේද ප්‍රතිකර්ම තියෙනවා නේ. නම් තෙල් සාත්තු සියල්ලම තියෙනවා. මම හිතන්නේ හරි හොඳ ආරංචියක් මේ හැමදෙනාටම මේ ඒකනේ එහෙම සර්විස් එකක් දෙනකන් දැන් සාමාන්‍යයෙන් දැන් අපි ඔබට හමුවන විදේශීය ජාතිකයන් මේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව අහගෙන ඔබ ගාවට එන විදේශීය ජාතිකයන් මොන වගේ ප්‍රතිචාර දෙන්නේ සාමාන්‍යයෙන් මේ වෛද්‍ය ක්‍රම දෙක අතර වුන් එක්ස්පීරියන්ස් කරන දේත් එක්ක? එතෙත් හොඳ ප්‍රතිචාර තියෙනවා. සමහරව කියන්නේ පුදුම වෙනවා. කොහොමද මෙහෙම හොඳ කළේ? මම අවුරුදු 5ක් තිස්සේ මේකෙන් වඳ විඳිනවා. හැබැයි ඔයා ගාවෙන් දවස් 3කින් හොඳ වුණා කියන කම්ප්ලිමන්ට්ස් ඇවිල්ලා තියෙනවා. දේශිකයන් ගත්තොත් ඇත්තටම ඒගොල්ලෝගේ හම්බෙන ප්‍රතිචාර හොඳ ප්‍රතිචාර හම්බෙන්නේ. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කියන දෙයක් තමයි මෙච්චර කල්ලා කියන අවුරුදු ගාණක් තිස්සේ මම වද විඳපු ලෙඩ රෝග ඔයා ගාවට ආවට පස්සේ මේ වෛද්‍ය ක්‍රමයෙන් දවස් 3කින් දවස් 4කින් හොඳ වුණා. ඒගොල්ලෝ ඇත්තටම පුදුමයටපත් වෙනවා. සමහරු ඉල්ලීමක් කරනවා ඇයි මේ වෛද්‍ය ක්‍රමය හැංගිලා තියෙන්නේ කියලා. කියන්නේ ඇයි මේක එළියට එන්නේ නැත්තේ? ඇයි මේකට රාජ්‍ය අනුග්‍රහයක් නැත්තේ? ගවර්න්මන්ට් එකෙන් ඇයි හෙල්ප් කරන්නේ නැත්තේ කියන එක. ඒක ඉතින් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද මේක හඳුනන්නේ මේ ක්‍රමය ඔබ කිව්වා වගේම ඉන්දීය ඒෂියන් කන්ට්‍රීස් නේ. එතන පොඩි ප්‍රශ්නක් තියෙනවා. හැබැයි ඉතින් හැමෝගෙම හම්බෙන්නේ හොඳ කම්ප්ලිමන්ට් එකක්. හොඳයි. ඇත්තටම දැන් සාමාන්‍යයෙන් මේ වගේ බිස්නස් එකක් කරන්න ඉන්න කෙනෙකුට එහෙම නැත්නම් මේ වගේ දැන් මෙඩිකල් පැත්තේ මෙඩිකල් හෙල්ත් පැත්තේ සර්විසින් ඉන්ඩස්ට්‍රි එකට ඉන්න කෙනෙකුට මොන වගේ ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් එකක්ද දෙන්න තියෙන්නේ? ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් එකක් දුන්නොත් හරි අමාරුයි. මම ප්‍රශ්නෙට උත්තරේ ගල්ප ගන්නත්. මොකද මට මුලින්ම කියන්නේ ලේසි නැහැ. අර කිව්වා වගේම වියදම පැත්ත කොස්ට් වයිස් ගත්තොත් අමාරුයි. හැබැයි දෙයක් හිතුවොත් කරන්න බැරිත් නැහැනේ. ඒ නිසා මුලින්ම ලොකුවට හිතන්නේ නැතුව
පොඩි ඖෂධ ප්‍රමාණයකින් පටන් ගන්න. මොකද අපේ වජිර තියෙනවා ඖෂධ ගත්තාම ඇත්තටම හිතා ගන්නත් බෑ මොනවද මම මෙහෙට ගේන්න ඕනේ මොනවද ගේන්න එපා මොන වගේ දේවල් වැඩිපුර පාවිච්චි වෙයිද කියන එක පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ඇති වෙනවා මුලදී. ඒ නිසා මුලදී පොඩි ඖෂධ ප්‍රමාණයකින් පටන් ගන්න. එතකොට තමයි තමන්ට තේරෙන්නේ මං මොන පාත්වේ එකටද යන්න ඕනේ මොනවද මට ඕනේ කියලා. අන්න එතනදී අපිට ෆයිනෑන්ෂියලි හිතන්න පුළුවන්. හරි. දැන් මම යම් කිසි ස්ථාවරත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් ආයෝජනය කරලා එක පටන් ගන්න පුළුවන්. මම කිව්වා වගේ මම මුලින්ම ඇත්තටම පටන් ගත්තේ මං ගාව තිබ්බ සීමිත ඖෂධ ප්‍රමාණයකින්. මම මුලදී බෙහෙත් ගෙනල්ලා පටන් ගන්න හැදුවා නම් සමහරක් විට ලොස්ට් වෙන්න පුළුවන්. අපි මොකද සර්විස් එකක් වුණත් මේකත් බිස්නස් එකක් විදිහට අපි හිතන්න ඕනේ ව්‍යාපාර කියන දේ. පොඩියට පටන් ගන්න. එතකොට තමයි අපිට ඇත්තටම අදහස් එන්නේ කොහොමද කියන එක. දැන් ඇත්තටම දැන් ඔබ ගත්තම පස්සේ ඔබ අර මේ අලුත් මාකට් එකක් හොයාගෙන ගිහිල්ලා අලුතෙන් වැඩක් කරපු කෙනෙක් නේ. ඒතර දැන් අනාගතය දිහා ගත්තොත් අපි මේ අවසාන අධීරයේ ඉන්නේ කතා බහේ මේ අවසාන අරමුණ ගත්තාම දැන් තව ප්‍රොජෙක්ෂන් එකක් කරලා බලුවොත් දැන් මේ අද තියෙන මේ බිස්නස් දැන් අවුරුදු 5කට කලින් ඔබ පුංචියට පටන් ගත්ත බිස්නස් එකද මෙතෙන්ට අරන් ආවිද. ඊට පස්සේ තව අවුරුදු 5කින් එහාට බැලුවම අනාගතයේ අවුරුදු 5කින් මේ සර්විස් එක කොහේ තියෙයිද? ආයුර්වේද හොස්පිටල් එක. කෙටියෙන්ම කිව්වොත්. දැනටත් මම ඇකොමඩේෂන් දෙනවා out of Auckland patients ලට. ඒ විදිහට ඇකොමඩේෂන් එක මොකද මෙහි අපේ ක්‍රයිස්ට් චර්ච් වෙලින්ටන් වල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් ස්පෙෂලිම ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට නැවතිලා ප්‍රතිකාර ගන්න පුළුවන් වෙන විදිහට මෙහි ගවර්න්මන්ට් බේස් වෙලාම ආයුර්වේද හොස්පිටල් එකක් හදන්න තමයි ටාගට් එක බලන්න. හොඳයි. අතරම දැන් ලංකාවේදීත් බොහොම විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා පෙන්වලා නවසීලන්තයේත් විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා පෙන්වලා තමන්ගේ ඒ සර්විසිං ඉන්ඩස්ට්‍රි එකේ තාම ප්‍රබල අභියෝගයක් අරගෙන ඒ අභියෝගය ජයග්‍රහණය කළා මේ ඉස්සරහට යන ගමනේදී තව අවුරුදු 5කින් අපිට ආයුර්වේද රෝහලේ ඉඳලා මේ වගේ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්. හොඳයි. බොහොම ස්තුතියි ડોક્ટર නිලාක්ෂිට ડોક્ટર නිලාක්ෂි නවර ඇයව සම්බන්ධ කරගන්න විස්තර අපි ඔබට දෙන්නම්. ඔබට පුළුවන් ඇයට කතා කරන්න ඒ වගේම තොරතුරු අහන්න මේ සාකච්ඡාව ගැන බොහොම පුංචි එකක්. ඉතින් ඉතහා ගිහිල්ලා තොරතුරු ඔයාලා කතා බහ කරන්න පුළුවන්. අපි ඇත්තටම ඔබේ ධෛර්යයට සුබ පතනවා. ඒ වගේම අනාගත ගමනටත් සුබ පැතුම් එකතු කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරන්න. බොහොම ස්තුතියි මට මේකට ආරාධනා කරපු එකටත් Oracle Finance කම්පැනි එකට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වජිර හැමෝම දන්න කෙනෙක්. ඇත්තටම සතුටුයි ඔයත් එක්ක මෙහෙම එකට ඉඳගෙන කතා කරන්න හම්බුන එක ගැන. ස්තුතියි හැමෝටම. හොඳයි බොහොම ස්තුතියි. හරි.